තෙල් නැව් 3කට එන්න කියලා. එකක්වත් ගන්න සල්ලි නැහැ. නැව් 3කට එන්න කියලා මුහුදේ කඹ දාලා බැඳලා. නැංගුරන් දාලාලු. නැංගුරන් දාලා නවත්තලා තියෙනවා. දැන් දවස් 3කට උඩදී කියනවා රැඳවුම් ගාස්තු. ඒ පිට රටින් ඇවිල්ලා නතර වෙලා ඉන්න තප්පර ගානට ගෙවන්න ඕන. ප්‍රමාද කාලයට. ඩොලර් බිලියන 600ක්. ආයෙතෙල් නැවක් ගන්න තිබ්බා. මේ වාගේ මහා මෝඩ රැළකටනේ මේක දීලා තියෙන්නේ. මහා මෝඩ රැළකට මේක දීලා තියෙන්නේ. මේක අද පටන් ගත්ත රෝගයක් නෙමෙයි. දීර්ඝ කාලයක් මුළුල්ලෙහිම මේ රටේ පවත්වගෙන ආපු ක්‍රමවේදයේ තියෙන වැරද්ද. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම වැරදි පාරක ඇවිල්ලා තියෙනවා.